සුබ දවසක් කියලා පිළිගන්නවා සදවඩක් මේ YouTube channel එකට ඔයගොල්ලන් හැමෝම අද මම ඔයගොල්ලන්ට කියා දෙන්නේ ඩරාස් එකෙන් බඩු ඕඩර් ගන්න විදිහ. ඉතින් මේක ගොඩක් අය දන්නවා. දන්නේ තියක් තියෙන්න පුළුවන් නිසා අද මම ඔයගොල්ලන්ට ඒක කියා දෙන්න හිතුවා. ඔයා මුලින්ම ආගේ ඩරාස් එකට යන්න ඕනේ. ගිහිල්ලා වෙලා ඔයගොල්ලන්ට කැමති බඩුව තෝරගන්න ඕනේ. මම මේ වීඩියෝ එකේදී ඩරාස් එකෙන් ඕඩර් කරපු බඩුව කැන්සල් කරන විදිය ගැනත් කියලා දෙනවා. ඉතින් මේක බඩු ඕඩර් කරලා ඉවර වෙලා අන්තිම ටිකේදී කියා දෙන්නේ මං. මේ විදියට ඕන බඩුවක් ඔයාලට තෝරගන්න ඕනි. ඔයගොල්ලෝ කැමති බඩුවක්. ඊට පස්සේ ඒක උඩ එකපාරට ටච් කරගෙන ඉවර වෙලා ඔයගලන්ට ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මිලදී ගන්න කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට වර්ගයක් තෝරන්න වෙනවා. ඉතින් මං 400 ගාන එක තෝරගත්තා. ඊට පස්සේ ආයි යටින්ම තියෙන දැන් මිලදී ගන්න කියන එක ටච් කරගෙන උඩ තියෙනවා නව ලිපිනේ එක් කරන්න කියලා. මම ලිපිනේ එක් කරන් තියෙනවා. ඒත් ඔයගලන්ට ආයි පෙන්නන්නම් මම ඒක. ඔයාගේ නමයි දුරකථන අංකයයි දිස්ත්‍රික්කයයි කලාපයයි තෝරන්න තියෙනවා. ඊට පස්සේ ලිපිනය ඊට පස්සේ විශේෂ තොරතුරු දාන්න තියෙනවා. නම ටයිප් කරලා ගත්තට පස්සේ නම්බරේ ඒ ටික ටයිප් කරගෙන ඔයගලන්ට ඔයාගේ පළාත තෝරගන්න එනවා. ඊට පස්සේ දිස්ත්‍රික්කය ඊට පස්සේ එන්නේ ඔයගලන්ට ටවුම වගේ ඒක ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා ඔයගොල්ලෝ ගෙදර ලිපිනය ගහන්න. ඒ ඔක්කොම සම්පූර්ණ කරගත්තට පස්සේ සුරකින්න කියන එක ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ලිපිනේ මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඇනෝම් කරන්න කියන එක යටම තියෙන ඇනෝම් කරන්න කියන බටන් එක ටච් කරගත්ත පස්සේ ඔයගලන්ට තියෙන මුදල් ගැවුණු භාණ්ඩය ලැබුණු පස්සේ මුදල් ගෙවීම කියලා එන්නේ එක ටච් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයගලන්ට මේ විදිහට පේනවා ඇනෝම් ලබා ගන්න. ඉතින් අපි දැන් ඇනෝම් කරා. මම ඔයගලන්ට ඇනෝම පෙන්නන්න තැන පෙන්නන්නම්. ඔයගොල්ලෝ ගිණුම කියන එකට ගියාට පස්සේ ඒක යටින් සාමාන්‍ය ඊට පස්සේ ඒකට ගියාට පස්සේ දැන් කියා දෙන්න කැන්සල් කරන්න. ඔය විදිහට ඕඩර් එකට ගියාට පස්සේ කැන්සල් කියන. ඊට පස්සේ ඔයගලන්ට ඒකට හේතුව තෝරන්න එනවා. ඊට පස්සේ ඔයගලන්ට හේතුව තෝරගන්න එනවා. ඒ හේතුව තෝරගත්තට පස්සේ තාවුරු කරන්න කියලා ඔබලා ආයි තාවුරු කරන්න කියලා එනවා. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාගේ ඕඩර් එක කැන්සල් කරගන්න පුළුවන්. ඉතින් මගේ ඕඩර් එක දැන් කැන්සල් වුණා.
ඊට පස්සේ ඔයගොල්ලන්ට බඩුව කරත්තයක් කියලා එකක් තියෙනවා. ඒකට එක් කරගන්න පුළුවන්. ඉතින් මේක කියලා දෙන්න කරත්තයට එක් කරන්න. අර කරත්තයට එක් කරන්න කියන එක ටච් කරලා මෙන්න මේ විදියට ඕන බඩුව තෝරගන්න. පස්සේ ඒ දෙකෙන් බ්‍රෑන්ඩ් එක ආයි කරත්තයට එක් කරන්න. ටච් කරාම කරත්තයට එකතු වෙනවා. ඉතින් මේ කරත්තය තියෙන්නේ ඔයගලන්ට බඩුව හොයාගන්න බැරි වුණොත්, ඒ කියන්නේ ඔයගලන්ට ඕඩර් කරගන්න තියෙනවා. පස්සේ ඕඩර් කරනවා කියලා ඒක හොයාගන්න බැරි වෙනවනේ. ඒක නිසා ඔයාට ඒ කරත්තයට එක් කරන්න කියන එක ටච් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට අද කියා දෙන්නේ ඔක අදට ගිහින් එන්න සුබ දවසක්.